හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ අදත් එකතු වෙන්නේ సంతానేటి YouTube channel එකත් එක්ක. වෙනද වගේම අදත් අපි කතා කරමු. මම මේ කතා කරන්න පටන් ගන්න මේ මොහොත දක්වා ගෙවුණු කාල සීමාව ගැන කල්පනා කරනකොට ලෝකේ හැමෝටම වැදගත් වටිනා කාල සීමාවක්. ඒ මොකද මේ ලෝකේ හරි ලස්සනම දවසක් බවට පත් වෙච්ච අපූර්ව සිදුවීම් 3ක් වෙච්ච දවසක් පහ වුණා. ඒ දවස තමයි වෙසක් පොහොය දිනය. මේක හරි ලස්සන දවසක් වෙන්නේ කොහොමද? ඒකට හේතුව තමයි මේ ලෝකේ පහළ වුණ උතුම් ශ්‍රේෂ්ඨ මිනිස්සෙකුගේ ඉපදීම, බුදු වීම, පිරිනිවීම. ඔන්න ඔය කියන මගුල් කාරණා 3 සිද්ධ වෙච්ච උතුම් දිනයක්. මේ දිනය හරි ලස්සනයි. ඇයි ලස්සන වෙන්නේ? ජාති ආගම් කුලමල ભેදයකින් තොරව හැම මිනිස්සෙකුගේම හදවත තුල කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මෙන්න මේ කියන හරි අපූර්ව ලස්සන සිතුවිලි දාමයන් ගොඩ නැගිච්ච අපූර්ව දවස් ටිකක්. තාමත් ඒ උණුසුම ඒ විදිහටම අපි ළඟ තියෙනවා. මම මේ කියන්න උත්සාහ කරේ කලාත්මක ඇසකින්, දාර්ශනික ඇසකින් මේ වෙසක් කියන දේ ගැන බැලුවට පස්සේ ප්‍රබුද්ධ ලියන මහගමසේකරයන් හරි අපූර්වට මේ වෙසක් පොහොය දකිනවා. ඇත්තටම මේ වෙසක් පොහොය වැදගත් වෙන්නේ ඇයි? මිනිස්සුන්ගේ හදවත නිවනවා. කායිකව, මානසිකව නිවනවා. මේ කවිය අවසානයේදී සේකරයන් පාලි පාඨයක් මෙතෙන් එකතු කරනවා. ඒක තමයි සුකෝ බුද්ධානං උප්පාදෝ. බුදුවරුන්ගේ පහළවීම සැපයක්. ඒ බුදුවරුන්ගේ පහළවීම සැපයක් කියන්නේ. ඒකට හේතුව හරි ලස්සනට මහගමසේකරයන් ප්‍රබුද්ධ කාව්‍ය තුල හරි ලස්සනට පැහැදිලි කරනවා. කොහොමද? බලන්න මේ වචන ටික කොයිතරම්නම් හිත නිවෙනවද, කොයිතරම්නම් හිත තැම්පත් කරනවද කියලා. මහගමසේකරයන් ලියනවා වෙසක් පහන් වලින් ගලන සවනක් ඝන රැසින් මෙසි පොළව බෙදූ තාප්පහ කටුකම්බිද මොහොතකින් අතුරුදහන් වී ගොසින්ය. එතකොට මේ දවස විශේෂ වෙන්නේ ඇයි? මිනිස්සු දන් දෙනවා, පින් කරනවා. මිනිස්සුන්ගේ හදවත තුල තියෙන පරිත්‍යාගය, ත්‍යාගවන්ත භාවය. එහෙ බැලුවත් මෙහෙ බැලුවත් දන්සල්. හැම තැනම වෙසක් කූඩු වලින්, පහන් කූඩු වලින්, තොරන් වලින්, බලුබ් වලින් හරි ලස්සනට මුළු ලෝකයම ආලෝකමත් වෙන දවසක්. ඒකයි කියන්නේ මිනිස්සු ඉඩකඩම් වෙන් කරගෙන තියෙන්නේ. පැලයිනි ගහගෙන, වැටවල් ගහගෙන, තාප්ප ගහගෙන මෙව්වගෙන් මිනිස්සු වෙන් වෙලා තියෙන්නේ. ඒ වෙන් කරපු මිනිස්සු, වෙන් කරගත්ත ජීවිත හැම එකක්ම මේ දවසට එකම එක වහලක් බවට පත් වෙනවා. එකම එක නිවසක් බවට පත් වෙනවා. එකම එක මිනිස් යායක් බවට පත් වෙනවා. හරි සතුටින් මිනිස්සු මේ දවස ගත කරනවා. ඒකයි කිව්වේ. ඒ පොළව බෙදූ තාප්ප ෂණයකින්, මොහොතකින් මිනිස්සුන්ට අමතක කරන හරි අපූර්ව ලස්සන දවසක්. අවසානයේදී කියනවා ලෝකය තනි ආයකි. ඇත්තටම
මේ කාලෙදී ලෝකය සමස්ත තනි යායක් බවට පත් වෙනවා. ඊළඟට කියනවා අහස පොළොව හා ගහකොළ මුළු ලෝකය. අහස පොළොව ගහකොළ ඇලදොල හැම තැනම මේ මුළු ලෝකයම අප හැම සතු පොදු දේපලක් බවට මොහොතක් පත්වී ඇත. මොහොතකට මේ මුළු ලෝකයම සියලු දෙනාගේම පොදු දේපලක් බවට පත් වෙලා තියෙනවා කියලා මහාගමසේකරයන් හරි ලස්සනට කරුණාවෙන් මෛත්‍රියෙන් හරි ලස්සනට මේ වචන ටික ගලපනවා. වෙසක් පොහොය ගැන මේ විදිහට හරි ලස්සනට හඳුන්වා දෙනවා. හරි ලස්සනට ලියනවා. අවසානයේට ලියනවා සුකෝ බුද්ධානං උප්පාදෝ. බුදුවරුන්ගේ පහළවීම සැපයක්.